तरह कहना सोचा नहीं यार मित्रों ने यहाँ पे बात से करता भी बता लगी Hi hi welcome to my YouTube channel. ඉතින් ඊයේ දවස මගේ හොඳටම හොඳයි. ඉතින් හිතනවා අද දවසත් ඒ වගේම හොඳටම හොඳ වෙයි කියලා. ඉතින් අපිට මෙදාරය නම් ගොඩක් අපල දවසක්. මොකද අපි බබාලව අම්මලා හැට දාන්න ආව විතරයි. අපි දෙන්නගේ බයික් එක යනවා. ඊට පස්සේ අපේ හස්බන්ඩ්ගේ පර්ස් එක නැති වුණා. ඒක හොයාගෙන එන ටිකට අපිට ගෙදර යන්න තිබ්බ බස් එකත් අපිව දාලා ගිහිල්ලා තිබුණා. तरह कहना सोचा नहीं यार मित्रों ने यहाँ पे बात से करता भी बता लगी बात से का හොයාගෙන අමාරුවෙන් ගෙදර ආව විතරයි තේ එකක් හදාගන්න ගියා අපේ සීරි බෝතලේට වෙච්ච දේ. අද උදෙන්ම රෝම යන තිබ්බ එලාම්මික වැදුනේත් නැහැ. දැන් ඉතින් විනාඩි 5ට පටස් ගන්න ඇන්සලා ඉන්නේ. අපි තේ එකක් හදාගෙන බෝතලේට දාගෙන රෝම අම්මා බයි. අපි දැනටමත් ගෙදරින් එළියට බහිනකොට අපිට හොඳටම පරක්කුයි. ඉතින් මේ අල්ලපනල් ලස්සේ අපි අමාරුවෙන් ටැක්සි එකක් හොයාගෙන අපි ගැරිබාදි ස්ටේෂන් එකට ආවා. මොකද එතනින් තමයි අපි අපේ බස් එක ගන්නෙ. ඉතින් ඔය ඈතින් දිස්න එක ගහන්නේ අපේ බස් එක තමයි. තව විනාඩි 2ක් විතර පරක්කු වුණා නම් ඉතින් අපිට මේ බස් එකත් මිස් වෙනවා. ඉතින් කොහොම හරි අපි බස් එක අල්ලගත්තා. ඊට පස්සේ අපේ ටිකට් චෙක් කරලා අපිව ඇතුළට ගත්තා. කොහොම හරි අපිට බස් එකේ සීට් ලැබිලා තිබ්බේ තැන් දෙකක. එතන හොඳ මිනිස්සෙක් හිටපු නිසා ඉතින් ඒ මිනිස්සයා අපි දෙන්නට එතන සීට් දෙකම දීලා එයා අපේ සීට් එක ගත්තා. ඉතින් පැය දෙකමාරක ව්‍යාජ් එකක් හින්දා මම පැය දෙකමාරක් යනකම් හොඳට නිදාගත්තා. අපේ හස්බන්ඩ් ආ ඉතින් ෆිල්ම් එකක් බල ගියේ. අපි ඊට පස්සේ ස්ටේෂන් එකෙන් බැහැලා එතනම තිබ්බ කැෆේ එකකට ගියා. එතනින් කොරනැති දෙකක් අරගෙන මම ඉතින් වෙනදා බොනා වගේ හොට් චොක්ලට් එකයි අපේ හස්බන්ඩ් ඉතින් කැපුචිනෝ එකක් ගත්තා. අපි ඒ දෙකත් බීලා ඉවර වෙලා අපි ඊළඟ බස් එක හොයාගෙන තමයි මේ යන්නේ. අපි ඉතින් ඊට පස්සේ මැප් එකෙන් අපිට යන්න ඕන තැනට යන බස් එකත් හොයාගෙන ඒ බස් එකට නගින්න ටිකට් ගන්න ගියා. ටිකට් අරගෙන අපි බස් එකට ගිහිල්ලා තමයි ඉතින් අපිට යන්න ඕන තැනට ගියේ. ඇත්තටම රෝමේ හරිම ලස්සනයි. අපි හිතුවට වැඩිය සීතල නම් අඩුයි. අපි හිතුවේ නාපෝලි වලට වැඩිය ලොකු සීතලක් එහෙ තියෙයි කියලා. ඒ වුණාට මහ ලොකු සීතලක් නම් තිබ්බේ නැහැ. අපි ඉතින් මේ හොයාගෙන ආවේ රෝමේ තියෙන ලංකාවේ එම්බසි එක. මොකද අපේ බබාගේ પાස්පෝර්ට් එකයි උප්පැන්නේ හදාගන්න. අපි එම්බසියට යන අතරේ ලොකුම ලොකු කෙහෙල් ගහක් තිබ්බා. මම ඇත්තටම ඉතාලියේ කෙසෙල් ගහත් එක්ක පළවෙනි පාරට මෙහෙ තියෙනවා. ඉතින් මම යාට කීකේ ගිය අපරාධ කෙසෙල් කොලයක් හදාගත්තා නම් අපිට බත් මුලක් හරි බැඳ ගන්න තිබ්බනේ කියලා. ඉතින් අපි ওই ලටම් පටන් කියව එම්බසි එකට ඇවිල්ලා ඉතින් අපේ වැඩේ කරගන්න අතරේ අපි දෙන්න හදාගෙන ආපු ඉතින් තේ එකක් බිව්වා. අපි කොහොම හරි මේ වෙනකොට අපි දෙන්නව හොඳටම හෙම්බත් වෙලා තිබ්බේ. ඉතින් අපි දෙන්න එම්බසි එකෙන් පිටත් වෙනකොටත් හවස 5යි ගාණක්. ඒ වෙනකොට අපි දවල්ට කාලා හිටියෙත් නෑ. හොඳටම හෙම්බත් වෙලා හිටියේ. ඉතින් අපිට මහන්සි වැඩි කමටම අපි මැප් එක බලාගෙන ආවත් අපි දෙන්න පාර වරද්ද ගත්තා. ඉතින් ඒ අහල පහල හිටපු කට්ටියකින් අපි අහගෙන කොහොම හරි බොලොඤ්ඤා ස්ටේෂන් එක හොයාගෙන ඒ ස්ටේෂන් එකට ඉතින් ආවා. අපි දෙන පාන්දර 3 ඉඳලා මේ වෙනකම්ම කෑමක් නැතුව ඇවිදින විමර්ශනකට කන්න රම්බෙන්නේ. මට කන්න අරන් දෙන්න. ඒ හස්බන්ඩ් හැමතිස්සෙම පාර වරද්ද ගන්නවනේ. ඒකනේ මම තමයි මෙයා දැන් මේ හරි පාර එක්කන් යන්නේ. අනේ මේ මගේ අහගන්නවා. ඇත්ත මෙයා දැන් වෙන ට්‍රේන් එක නගින්න ගියා. ඊට පස්සේ මම මෙයාව හරි පාටිට එක් කරගෙන යනවා. පාරක හරියට යනවා. ආලා බලන්න උතර GPS එක අරන් යයි ලෝකෙකට. හරි ගන්න. අපි දැන් ට්‍රේන් එකත් වරද්දගෙන හරි ට්‍රේන් එකට නැගලා රෝම තේරිමිනි වලට යන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ රෝම තේරිමිනි වලිනුත් එක එක පැති වලට බෙදිලා යන්න බෑ. ඉතින් අපි ඒකත් කට්ටියකින් අහගෙන දැන් මේ හරි පාර හොයාගෙන යන ගමන්. ඉතින් රෝම තේරිමිනි ස්ටේෂන් එකේ ලස්සන පොත් කඩයක් තිබ්බා. අනේ ඒකේ ලස්සන තෙඩි පෙළලා හිටියනේ හරිම ලස්සනයි. ෂෝක් අනේ. මට මේ ෂොප් එක ඇතුළටම යන්න වුණත් අපේ හස්බන්ඩ් කිව්වා දැන් පරක් වෙලා තියෙන හින්දා අපි ටිකට් කරගන්න යන් කියලා. ඉතින් අපි ටිකට් කරගෙන කන්න එළියට යන්න තමයි දැන් මේ හදන්නේ. හස්බන්ඩ් ටිකට් කරනකොටත් ඒක 10 පාරකට වැඩිය කියෙව්වා. ඊට පස්සේ ඉතින් ටිකට් එක ගත්තට පස්සේ ටිකට් දෙකම ආයේ එකින් එක 10 පාරකට වැඩිය ආයමත් ඉතින් කියෙව්වා. ඒක තමයි ඉතින් එයාගේ විදිහ. ඉතින් අපි කෑම ගන්න එළියට යන අතරේ තේරිමිනි වල තිබ්බ ඉතින් කඩවල් දිහා බල ගියා. ඒකේ ලස්සන ජුවලරි, එතකොට මේකප් බඩු, බෑග්, ඇඳුම් හැම කඩයක්ම වගේ තිබ්බා. මොකද අපිට ඒවට යන්න වෙලාවක්
එකක්වත් තිබ්බේ නැහැ. අපේ ට්‍රේන් එක 4:00ට එන හින්දා අපි ඉක්මනට බඩට මොනා හරි දාගෙන දුවගෙන එන්න තමයි මේ එළියට ගියේ. ඉතින් ස්ටේෂන් එක ළඟම පරාට කේබබ් කඩ තිබ්බ හින්දා මං අයියාට කිව්වා මට පරාට අරන් දෙන්න කියලා. ඊට පස්සේ එයා පරාට ගන්න පුළුවන් කඩේකටම ආව එක්කන් ගියා. ඉතින් ඊට පස්සේ අපි පරාටක් කාලා ඉක්මනට ඇවිල්ලා අපේ ට්‍රේන් එක ගත්තා. ඉතින් එතනදිත් අපි දෙන්නට හොඳටම නිදිමතයි. අපි දෙන්න එන පැය 3ම අපි දෙන්න හොඳටම නිදාගත්තා. ඊට පස්සේ ඉතින් නාපෝලි වලට ගොඩ බැස්සා විතරයි මට නිකන් පුදුම සතුටක් දැක්කා. ඉතින් දෙයියෝ දැක්කා වගේ තමයි. ඊපස්සේ ඉතින් නාපෝලි වලින් අපේ අම්මලා ගෙදරට යන ට්‍රේන් එක අරගෙන අපි ඉතින් ගෙදර යන්න පිටත් වුණා. එහෙනම් බයි බයි.